to Nature with Ajit. මේ පහතරට තෙත් කලාපීය වනාන්තරයක් ගස් විශේෂ ගණනාවක් තිබෙනවා. ඒ වගේම තමයි ගොඩක් කුරුල්ලෝ ඉන්නවා. සමහර කුරුල්ලෝ බොහොමයක් ක්‍රියාශීලී වෙන්නේ උදේට. එහෙම නැත්නම් හවසට. හැබැයි තවත් කුරුල්ලෝ ඉන්නවා රාත්‍රී කාලයට එළියට ඇවිල්ලා ක්‍රියාශීලී වෙන. හරියටම කියනවා නම් බකමූණෝ බස්සෝ වගේ කුරුල්ලෝ. මේ කුරුල්ලෝ දවල්ට මොකද කරන්නේ? ඔන්න මම අද ඔයාලත් එක්ක යන්නේ ඒ වගේ නිශාචර කුරුල්ලෙක් බලන්න. මේ කුරුල්ලා වනාන්තර ආශ්‍රිතව ඉන්න හින්දා ලේසියෙන් බලාගන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි. මේ වගේ නිශාචර කුරුල්ලෝ බලන්න යන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. එයාලා ළඟට ගොඩක් කිට්ටු වෙන්න හොඳ නෑ. ශබ්ද කරන්න හොඳ නෑ. අඩිය තියෙනකොට පරිස්සමෙන්. ඒ වගේම අතු හෙල්ලෙන්නේ නැති විදිහට බොහොම සීරුවෙන් තමයි යන්න වෙන්නේ. අනික් කාරණේ කවදාවත් ලොකු කණ්ඩායම් විදිහට යන්න එපා. ටිකක් අමාරු ගමනක්. පොළව ලිස්සනවා. ඒ වගේම කුහුඬැල්ලෝ පිරීලා. මේ තියෙන්නේ කටු වැලක්. මේ වේවැල්. බැරි වෙලාවත් තදින් ඇල්ලුවොත් කටු ඇනිලා ගමන ඉවරයි. අනික් කාරණේ හොඳට බිම බලාගෙන යන්න ඕනේ. බලන්න මේ පාර මැදට වෙලා ඉන්නේ කවුද කියලා. මේ උග්‍ර විස සහිත පොළොන්තෙලිස්සා කුණ කටුව කියලාත් කියනවා. මේ වගේ තෙත් කලාපීය වනාන්තරවල බහුලයි. මේ කුණ කටුව පරිසරයේ පාටට හැඩ ගැහිලා ඉන්න හින්දා එක පාරටම අපිට පේන්නේ නැහැ. මේ තමයි අද අපි බලන්න ආව කුරුල්ලා. ජෝඩුවක්ම ඉන්නවා. මේ කුරුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ ශ්‍රී ලංකන් ෆ්‍රොග් මවුත් කියලා. සිංහලෙන් මැඩි මුහුණ කියලා කියනවා. මේ එයාලගේ දිවා කාලයේ ගත කරන හැටි. තරමක් ගණට වැඩුණු අඳුරු පඳුරක් අස්සේ අත්තක් උඩට වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ පරිසරවල. මිනිස් වාසයකින් තරමක් දුරින්. මේ කුරුල්ලා ශ්‍රී ලංකාව සහ ඉන්දියානු බටහිර ගට්ස් කලාපයේ විතරයි ජීවත් වෙන්නේ. මේ පිහාටු හරියට වියලුණු පත්‍ර වගේ. ඒ හින්දා ලේසියෙන් හැංගිලා ඉන්න පුළුවන්. මේ අලු පාටට හුරු පියාපත් තිබෙන්නේ පිරිමි සතාට. කිරිල්ලියට තරමක් දීප්තිමත් දුඹුරු පාට පිහාටු තියෙනවා. මේ දෙන්න ගොඩක් ලං වෙලා ගුලි වෙලා ඉන්නවා බොහෝ අවස්ථාවලදී දකින්න පුළුවන්. මෙහෙම දිගු වෙලාවක් නිසල්මනේ හිටියත් හිස හොලවන හැටි, හිමිහිට ඇස් ඇරලා ආයෙත් ඇස් වහන හැටි දැක ගන්න පුළුවන්. මේ කුරුල්ලට මැඩි මුහුණ කියලා කියන්නේ මේ කුරුල්ලගේ හොටේ සහ මුහුණේ හැඩය හින්දා. හරියට ගෙම්බෙකුගේ මුහුණට සමාන හින්දා. ඒ හැඩය තවත් බලාගන්න පුළුවන් වෙන්නේ හොට විවෘත කරන වෙලාවට. ජනවාරි සිට මාර්තු තමයි අභිජනන සමය. ලයිකන සහ පාසි භාවිතා කරලා හදන කුඩා කූඩුවක එක බිත්තරයක් පමණයි දාන්නේ. ඒ වගේම දෙමාපියන් දෙදෙනාම බිත්තරේ රකින්නවා. පැටියා බිහි වෙලා ඉගිලෙන්න හැකියාව ආ විගස පිරිමි කුරුල්ලා ඒ කූඩුව කඩලා දාන බව හොයාගෙන තියෙනවා. මාස කීපයක් යනකම්ම පැටියා දෙමාපියන් සමග ජීවත් වෙනවා. මේ කුරුල්ලා ගොඩක් වෙලාවට ඉන්න ප්‍රිය කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලින් දුරස්ව තිබෙන වනාන්තරවල. ඒ හින්දා මේ වනාන්තර රැකුණොත් විතරයි මේ ජීවින්ගේ පැවැත්ම රැඳිලා තියෙන්නේ. ඔන්න අද නම් ඔබට දැක ගන්න ලැබුණේ ගොඩක් දුර්ලභ කුරුල්ලෙක්. මේ වගේ කුරුල්ලෝ රාශියක් අපේ රටේ ඉන්නවා. ඒ ගැනත් තොරතුරු දැනගන්න රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා.